They didn't just attend. They conquered every challenge. Through late nights, failures, and fire, they rose. Today isn't the end. It's the start of a legacy. They are not just graduates. They are the future. Ready to lead. Ready to rise. අද මේ විශේෂ දවසේ මගේ දරුවන්ට කියන්න පුංචි කතාවක්. ඔන්න ගමක හිටියලු ගොවිය. මේ ගොවියට දවසක් ලැබෙනවා රාජාලි බිත්තරයක්. මේ බිත්තරේ ගෙනල්ලා මේ ගොවියා තියනවා තමන්ගේ කුකුළු ගොවිපලේ ඉන්න කිකිලියන්ගෙන් ලැබෙන බිත්තර ගොඩේ. ටික දවසක් යනකොට කුකුළු පැටව් එක්කම රාජාලි පැටියෙකුත් උපදිනවා. ඉතින් මේ කුකුල්ලු වගේම මේ රාජාලියත් ගොවිපලේ ඇවිදලා ඇහිඳගෙන කන්න පුරුදු. එතකොට ඈත අහසේ පියාඹගෙන ගියපු රාජාලියෙක් දකින්නකොට මේ රාජාලි පැටියා කියනවා මටත් අර වගේ පියාඹන්න තිබුණා නම් එයත් එක්ක එකට කෑම ඇහිඳගෙන කන කුකුළු පැටව් කියනවා ඔයා කුකුලෙක්නේ ඔයාට කවදාවත් බෑ එච්චර උසකට පියාඹන්න. එච්චර උසකට බෑ ඔයාට පියාඹන්න. සමහර වෙලාවට මං හිතනවා අපේ ජීවිතත් ඒ වගේ. සමහර අහිමිවේ සමහර බිඳවැටීම් එක්ක අපි සමාජයේ ඉන්න තැන අනුව සමාජය විසින් සමහර වෙලාවට අපිට කියනවා ඔයාට ඒක කරන්න බෑ. ඔයාට ඒ ගමන යන්න බෑ. ඒ සමාජයේ අපි විශ්වාස කළ යුත්තේ අපේ අත්තට. ඔබටත් අසීමිත උසකට පියාඹන්න පුළුවන්. හැබැයි අපි හිතන විදිය වෙනස් කරගන්න. හරිම පුංචි තැනකින් පටන් ගත්ත මම අද ඔබ ඉදිරියේ මේ විදියට කතා කරන්නේ ඒ මගේ අත්තටු ගැන තබපු විශ්වාසය නිසා. මම හිතනවා ඔබත් එසේමයි. අපේ ආයතනය තුළ ඔබේ ජීවිතයට රැකියාවට ඒ වගේම අනාගතයට වටින විෂයක් ඔබ අද හදාarලා සහතිකපත් ලබන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඔබට මම අවසාන වශයෙන් සිහිපත් කරනවා හීන කියලා කියන්නේ අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙන විදිහට නින්දෙදි දකින්න දේවල් නෙමෙයි. ඒව ඔබට නිදා ගැනීමට ඉඩ නොදෙන දේවල්. ඔබේ සිහින සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ හීන හැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕන කෙනෙක්ට මේ පාඨමාලාව හදාරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා කියන එකට තවත් උදාහරණයක් තමයි මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තක්ෂිකා කොහොමද මේ පාඨමාලාව හදාරන්න අවස්ථාව උදා වුනේ? කොහොමද දැනගත්තේ මේක? එතන මම මේ නර්සින් කරගෙන තමයි ඉන්නේ. ඒ වෙලාවේ තමයි මම දැනගත්තේ මෙම කෝස් එකක් තියෙනවා කියලා. බට් මට ඩවුට් එකක් තිබ්බා නර්සින් කරගෙන මේකත් කරන්න පුළුවන්ද කියලා ඩවුට් එකක් තිබ්බා. මොකද මේ ෆාමසි කියන අයිඩියා එකක් නැති නිසා. ඊපස්සේ මම ඩිරෙක්ට් සර්ටම කතා කරා. කතා කරාම එයා ක්ලියර් කරා නේ මේක ඔයාට එක්ස්ට්‍රා නොලෙජ් තමයි. අපි ඔයාට කම්ප්ලීට් ඔක්කොම කියලා දෙනවා. ඔයා ෆ්‍රී වෙලාවේ කතා කරන ඩවුට්ස් අහන්න කියලා කිව්වා. අනිත් එක මම තමිල්. සමහර දේවල් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියනකොට මට අමාරුයි. එතකොට අපිට වෙනම group එකක් හදලා දුන්නා. இந்த கோர்ஸ் வந்து நான் ஜாயின் பண்ணும்போது அதிகமானவங்க 1000 ஸ்டூடெண்ட்ஸ்னா அதில் ஒரு 50-60 பேர் வந்து தமிழ். எங்களுக்கு வந்து தனியாக ஒரு குரூப் ஓப்பன் பண்ணி எல்லா கிளாஸுமே முடிஞ்சதுக்கு பிறகு டவுட்ஸ் தமிழில் கிளியர் பண்ணாங்க. ஸோ இந்த ஆப்பர்ச்சுனிட்டி வந்து எல்லாருக்குமே கிடைக்கணும். எங்களை மாதிரி நீங்களும் சக்ஸஸ்ஃபுல் ஆகிறதுக்கு சிலோன் ஃபார்மாவில் ஜாயின் பண்ணுங்க. මේ පාඨමාලාව හදාරන අතරතුර මේ කෝස් එක හදාරන අතරතුර ඔයාලට ඩිජිටල් ෆාමසි එකක වැඩ කරනවා වගේම ගේම්ස් ප්ලේ කරලා වර්ක්ෂොප්ස් වලින් ඔය ඒ වගේ විශේෂ අත්දැකීමක් හම්බ වෙනවා. ඒක කොහොමද? ඒක ඇත්තටම කියන්න ඕනේ කලින් මේ ඒක පටන් ගත්තට පස්සේ අපිට අමාරුයි ඒක මේ වැරදිනවා. අර අපිට අචීව්මන්ට් තියෙන ඩයමන්ඩ්ස් ටික ගන්න ඕනේ කියලා තමයි. එතකොට සර් කියනවා ඔයා දැන් අපිට 500 ටාගට් නම් 100ක් කරනකම් ඔයගොල්ලන්ට අමාරුයි. බට් ඔයගොල්ලෝ ඒක ෆෝකස් කරලා කරගන්න. පස්සේ ඔයගොල්ලන්ට ඒක ෆන් වගේ යනවා කියලා. ඒ වගේම තමයි 100ට පස්සේ අපිට ඒක ඕකේ දැන් දන්නවා කරන්න ඕනේ කියලා දැනගත්තට පස්සේ නිකන් අපි බේටක් දුන්න ගමන් අපි දන්නවා මේක මේකට බොන්න ඕනේ කියලා. එච්චර මේ හිතුවේ නෑ දැන් ජොයින් වෙනකොටත් හිතුවේ නෑ එච්චර අයිඩි එකක් ගන්න පුළුවන් කියලා හිතුවේ නෑ. බට් අන්තිමට ඒක සක්සස් වුණා.
just completed my certificate course in Sinol Pharma College, and this course really helped me understanding the basics of the pharmacy. And especially I wanted to thank our beloved lecturer, Mr. Dilip sir, for making this journey so meaningful. One of the most dedicated lecturer I have ever met, and his teaching was so clear and inspiring. It was a really great experience, and I'm really happy I chose this course in Ceylon Pharma College, and also I recommend this course to. This is the best place to begin, and by learning today, leading tomorrow. ෆාමා කොලෙජ්යේ පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිරෝෂිනී ඉන්නවා මේ වෙලාවේ ඇගේ අත්දැකීම් බෙදා ගන්න. ඉතින් නිරෝෂිනී ඇයි මේ පාඨමාලාව තෝරගත්තේ? බෙහෙත් පිළිබඳව අපිට මුලින් ඉඳලා ඉගෙන ගන්න පුළුවන් ඇත්තටම හොඳ ආයතනයක්. කිසිම දෙයක් දන්නේ නැති ඕනම කෙනෙක්ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සරලවම කියනවා නම් බෙහෙත් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ඇවිත් මෙතනින් ලොකු දැනුමක් ලබා ගන්න අවස්ථාව තියෙන නිසා තමයි ඔබ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් පාඨමාලාවට සම්බන්ධ වුණ දවසට වඩා අද වෙද්දී ලොකු දැනුමක් එක්කනේ ඔබ මේ විදිහට අද පිටත් වෙන්නේ. ඉතින් මේ පාඨමාලාව ඔබේ වෘත්තීය ජීවිතයට හෝ ඔබේ පෞද්ගලික ජීවිතයට කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? ඇත්තම කිව්වොත් මම ෆාමසියක වැඩ කරනවා. මම ෆාමසියක වැඩ කරද්දී මම නොදන්න කරුණු කෝස් එක තුලින් මාර විදිහට ලොකු දැනුමක් මට ලැබුණා. මම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේක මාරම අරිතාරම. ඇත්තටම සතුටුයි. කොහොමද මේ පාඨමාලාව තුළ ඔබට ඉගෙනීම් ක්‍රමවේදයන් සිද්ධ වෙන්නේ? ඔන්ලයින් හරහා තමයි සර් උගන්වන්නේ. වර්ක්ෂොප් තියෙනවා. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඔන්ලයින් කරා කියලා නින්ද යන ක්ලාස් එකක් නෙවෙයි.